ඔයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද බලන්න අද අපි ගේම්ස් 3ක් කරනවා. මේවා සයිකොලොජිකල් නැත්නම් මනෝවිද්‍යාත්මක ගේම්ස් 7. Hi මම ශශ්‍රී නිකේෂලා. මේ YouTube channel එකෙන් අපි කතා කරන්නේ psychological, scientific, law of attraction. ඒ වගේම ඔයාලගේ එදිනෙදා ජීවිතයේ ලස්සන කරන දේවල් ගැනයි. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න කියලා මතක් කරන ගමන්. අපි එහෙනම් පළවෙනි ගේම් එක start කරමු. හරි මේ ගේම් එක පටන් ගන්න කලින් ඔයාගේ මන සංසුන් කරගන්න ඕන. අරය මොනවා හිතෙයිද? මෙය මොනවා හිතෙයිද? යාළුවෝ මොනවා හිතෙයිද? වටෙන් ආයේ මොනවා හිතෙයිද කියලා හිතන්නේ නැතිව හිතට එන හරි උත්තරේ දෙන්න ඕන. මෙතන ඉන්නේ ඔයයි මමයි විතරයි. හරිද? හරි ඔකේනේ. එහෙනම් අපි පටන් ගමු. හිතන්න ඔන්න ඔයා කවුරුත් නැති පාරක තනියම ඇවිදගෙන යනකොට දොර වහලා තියෙන පුංචි කාමරයක් හම්බෙනවා. එතනට ගිහින් ඔය කැරලා බලනවා. ඔයා ඇතුළට ගියපු ගමන් ඉස්සෙල්ලාම දැක්කේ මොකක්ද? සමහර විට මොකක් හරි වටින දෙයක් වෙන්න පුළුවන්. ඔයාම පෙන කන්නඩියක්. පරණ බඩු වගේ දේවල් කාමරේ කළුවර වෙන්නත් පුළුවන්. එළිය වැටිලා කාමරේ ලස්සනට තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඔයා දැකපු දේ හිතාගන්න. කාමරයෙන් පෙන්වන්නේ ඔයාගේ ඇතුළන්තය. කාමරේ ඇතුලේ මුකුත් තිබුණේ නැත්නම් හිස්නම්. ඒ කියන්නේ ඔයා අපේක්ෂාවන්ගෙන් වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඔයා හිස් වෙලා නෙවෙයි, හැබැයි ඔනවටදා දේවල් ඔළුවේ පුරවගෙන ඉන්නේ. මේ වෙලාවේ ඔයාට විවේකයක්, මානසික නිදහසක් ඕනි. ඇතුලේ මොකක් හරි වටිනා දෙයක් තිබුණා නම් ඔයා දන්නවා ඔයා ගොඩක් වටින කෙනෙක් කියලා. කරුණාව, දක්ෂතාවයේ ශක්තියෙන් පිරුණු කෙනෙක් කියලා. හැබැයි ඔය කෙලියට පෙන්වන්නේ නම් නෑ. ඔයා ඇතුලේ කණ්ණාඩියක් වගේ දෙයක් දැක්කා නම් ඔයා හැම වෙලාවකම ඔයාව මනින කෙනෙක්. අනිත් අය මං ගැන කොහොම හිතෙයිද? මාව කොයි වගේ අනිත් අයට පෙනවාතිද? අන්න ඒ වගේ. හැබැයි මේක නම් සමහරක් වෙලාවට හරින කරදරයක්. පරණ බඩු පෙට්ටි වගේ දේවල් තිබ්බනම් ඔයා පරණ මතක, පරණ සිදුවීම්, අමතක කරන්න බැරි දේවල් ගැන හිතන කෙනෙක්. මේක ඔයාගේ දුර්වලතාවයක් මන් නෙවෙයි. ඔයාට ගොඩක් දේවල් ගැඹුරින් මතකයි. කාමරේ කළුවරේ නම් ඔයා ඔයාගේ හැඟීම් පරිස්සම් කරන කෙනෙක්. ඔයා පහසුවෙන් විවෘත වෙන්නේ නැත්තේ ඔයා බය නිසා නෙවෙයි. ඔයාගේ හැඟීම් වටිනවා කියලා දන්න නිසායි. කාමරේ ගොඩක් එළියේ නම් ලස්සනයි නම් ඔයා හරිම සාමකාමී කෙනෙක් නැත්නම් ඔයා ඒ හිතේ සුවය ලබන ගමන් තමයි ඉන්නේ. හරි. ඔන්න වගෙන් ඉස්සෙල්ලාම දකින්න දෙයට සාපේක්ෂ දෙයක්. ඔයා දැකපු දේත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ එහෙනම්. මෙතනදී හරි උත්තර වැරදි උත්තර කියලා දෙයක් නම් නැහැ. හරි. දැන් ඔයාට පොඩි අයිඩියා එකක් ආව නේද මේ වැඩේ ගැන? ඊළඟ ටෙස්ට් වලට යන්න කලින් අපි බලමු මොනවද මේ ටෙස්ට් කියලා. නමින් කිව්වොත් මේ තමයි කොකොලොජි. තදාහිකෝ නගාව් සහ ඉසමු සයිතෝ කියන. ජපානයේ රිෂෝ සහ වසෙඩා කියන විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු දෙන්නෙක් තමයි මේ කොකොලොජි කියන මනෝවිද්‍යාත්මක ටෙස්ට් හඳුන්වලා දුන්නේ. කොකොලොජි කියන්නේ study of the mind. ඉතින් මේ guided imagination games එක ඔයාට පුළුවන් ඔයාගේ යටිහිත අනාවරණය කරගන්න. හිත කියලා දෙකක් තියෙනවනේ. උඩුහිත සහ යටිහිත කියලා. උඩුහිත තමයි අපිට එදිනෙදා කරන වැඩවලට උදව් වෙන්නේ. යටිහිත තමයි ගොඩක් powerful. අපි කියනවනේ subconscious එක කියලා. අපේ ඇත්තම දේවල් store වෙලා තියෙන්නේ යටිහිතේ. ඉතින් මේ කොකොලොජි ටෙස්ට් වලින් ඔයාට පුළුවන් ඔයාගේ යටිහිත අනාවරණය කරගන්න. ඔයාට ඔයාවම තේරුම් ගන්න මේ ටෙස්ට් වලින් පුළුවන්. මොකද ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා ඔයා දන්නේ නැති තරම්. මොකද මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට අපි කවුද කියලා අඳුන ගන්නවත් වෙලාවක් නැහැ. This traffic is the worst. Come on, move already. Hop it. Why won't you go? ඉතින් මේ වෙලාව ඔයාවම තේරුම් ගන්න වෙලාවක් තමයි දෙන්නේ. හරි එගෙනම්. ඉතින් ටෙස්ට් ටිකක් කරලා අපි බලමු ඔයා ඇත්තටම කොයි වගේද කියලා. ඔන්න හිතන්න නිල්ම නිල් පාට වතුරෙන් පිරුණු ලස්සන වැවක් තියෙනවා. ඔයා දැන් ඉන්නේ මේ වැව ළඟ. ඔයාට දැන් මේ වැවෙන් එහා පැත්තට යන්න ඕන කමක් තියෙනවා. කොහොමද ඔයා මේ වැවෙන් එහා පැත්තට යන්නේ? ඔයා පීනලා යනවද? නැත්නම් හිමිට වැව හරහා ඇවිදගෙන යනවද? නැත්නම් පාලමක් වගේ දෙයක් හදාගන්නවද? එහෙමත් නැත්නම් මේ වැවෙන හා පත්තට යන්නේ නැති වෙන්නවද?
මේ වවෙන් අදහස් වෙන්නේ ඔයාට ජීවිතයේ එන අභියෝග. ඒ වගේම එහා පැත්තට යන්නේ කොහොමද කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලයි. ඔයා පීනලා යනවා කියලා හිතුවනම් ඒ කියන්නේ ඔයා නෙගටිව් හැඟීම් ගැන හිතන්නේ නැතිව ඉස්සහරතම යන කෙනෙක්. ඕනම චැලෙන්ජ් එකකට රෙඩි කෙනෙක් තමයි ඔයා. ඔයා හිමීට වැව හරහා ඇවිදගෙන යන්න තීරණය කළනම් ඔයා ගොඩාක් ශක්තිමත් සහ මම මේක කොහොම හරි කරනවා කියලා හිතලා වැඩේ අල්ලගෙනම ඉස්සරහටම යන කෙනෙක්. එහා පැත්තට යන්න පාලමක් හදාගන්නවා කියන්නේ ඔයා. ගොඩක් අවධානයෙන් වගේම ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්. එතකොට නැවතිලා ඉන්නවා කියන්නේ වැරදි දෙයක්ද? නෑ ඔයා හෝප් එකක් තියාගෙන ඉන්නේ. හැබැයි පොඩි බයකුත් තියෙනවා. මම කිව්වනේ කිසිම හරි වැරදි උත්තර නැහැ කියලා. ඔයාට හිතෙන එක තමයි හරි. ඒ තමයි ඔයා. ඔයා අඳුන ගන්නනේ මේ ටෙස්ට් කරන්නේ අපි. ඉතින් ඊතුරු ටෙස්ට් වලට ඔයගේ හිතට එන උත්තරේ දෙන්න. අපි එම්නම් තුන්වෙනි ටෙස්ට් එක කොයි වගේද බලමු. ඔන්න කළු පාට රෙද්දකින් වහලා තියෙන ලොකු කන්නඩියක් ඉස්සරහා හිටගෙනයි ඔයා ඉන්නේ. මම කියද්දි කලින් වගේම ඔයා මේක මවා ගන්න ඕන. ඕකේනේ? ඉතින් එකපාරම මේ කළු පාට ඩයින් කරනවා. ඔයාට මුලින්ම පෙන්නේ මොකද්ද? ඔයාගේ ඇස් දෙක, ඔයාගේ කොණ්ඩය, ඔයාගේ මූණේ තියෙන හිනාව, මූණේ තියෙන කැලලක්, ඔයා හිටගෙන ඉන්න විදිය, ඔය වගේ මොකක් හරි දෙයක් සමහරක් විට කණ්ණාඩිය පැහැදිලි නැති වෙන්නත් පුළුවන්. සමහරක් විට ඔයාගේ පිටිපස්සෙන් කවුරු හරි කෙනෙක් හිටගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. හරි හිතාගත්තද අපි? බලමු මේකෙන් කියවෙන්නේ මොකද්ද කියලා. ඔයා S2 ફોકસ කළා නම් ඔයා ගොඩාක් කෑ කරන්නේ ඔයාව. වගේම අනිත් කෙනා කොහොම කෙනෙක්ද කියලා අඳුරගන්නයි ඔයා හැඟීම් ගැන අවධානයෙන් බලන්න. කෙනෙක් සමහරක් විට ඔයා කියන දෙයට වඩා දෙයක් ඔයාට දැනෙනවා. ඔයා දැක්කේ ඔයාගේ හිනාව නම්. ඔයා සමාජයට ඔයාව කොහොමද පෙන්නේ කියන එක ගැන හිතන කෙනෙක්. අනිත් අය ඔයාට දක්වන කැමැත්තට කැමති කෙනෙක් තමයි. ඔයා ඔකේ කියලා පෙන්න ඉන්න ફોકસ කරන කෙනෙක්. ඔයා කොණ්ඩේ දැක්කනම් මුලින්ම ඔයාගේ ඩෙන්ටිටි එක ඔයාගේ වෙනසක් කරන්න කැමති කෙනෙක්. ඔයා කැමති පොඩි වෙනසක් කරලා ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්න. ඔයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව දැක්කනම් ඔයාට වඩා අනිත් අය ගැන ફોકસ කරන කෙනෙක්. කන්නාඩිය පැහැදිලි නැත්නම් ඔයාට ෂුවර්නේ ඔයා කවුද වෙන්නේ කියලා. ඔයා අතරමං වෙලා නෙවෙයි. ඔයාගේ versions අතර හිර වෙලා ඉන්නේ. සමහරක් විට අනිත් අය කියන දේ තමයි ඔයා වෙන්න ඕනේ. මේ ජොබ් එක තමයි කරන්න ඕන. හැබැයි We got you an engineer's kit. So you can build amazing things. Wow, I'll be an engineer. That's the spirit. මේ ටෙස්ට් වලදී බලාපොරොත්තු වුණේ නැති උත්තර ලැබෙන්නත් ඇති. ඔයා කොයි වගේද කියලා පොඩි අනාවරණයක් වෙන්නේ නැති. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා ඔයා ළඟම ඉන්න කෙනෙකුටත් බලන්න share කරන්න. ඔයාලගේ අදහස් වගේම කොකොලොජි part 2 ඕනේ නම් comment කරන්න. next video එකෙන් හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මතක් කරනවා.